කාර්මික ශිල්පීන් සිළු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා SLE's work අපේ YouTube channel එකට. ගෘහ විදුලි පත නිර්මාණය කිරීමේ වීඩියෝ මාලාවේ 4 වෙනි වීඩියෝ එක විදිහට අද මම අරගෙන ඉලා තියෙනවා. DB board එකකින් ස්විච් එකක් හරහා බල්බයක් දැල්වන්නේ කොහොමද? එම දැල්වීම සඳහා කුමන පරිපථයක් යෙදිය යුතුද යන්න. ඉතින් ස්විච් එකක් සහ බල්බයක් මෙහිදී වයරින් කර ගැනීමේ සරලම ක්‍රමය තමයි මෙහිදී වීඩියෝ එකකින් අපිට පැහැදිලි කරන්න. ඉතින් වීඩියෝ එක අවසානයේ තෙක් නරඹන්න. ඉතින් මෙය වීඩියෝ මාලාවේ 4 වෙනි වීඩියෝ එක. ඔබ ඇතරම මිට ඉහතදී මම ඉදිරිපත් කරපු වීඩියෝස් ඔබ නරඹුවේ නැත්නම් මුලින් එය නරඹලා ඇවිල්ලා මෙම වීඩියෝ පිළිවෙලට නරඹන්න. එතකොට ඔබට හොඳ දැනුමක් මේ සඳහා පිළිවෙලට නරඹුවොත් අවශ්‍ය පරිදි නියමිත ආකාරයේ දැනුමක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ස්විච් එකක්, බල්බයක්, වයර් කැබලි කිහිපයක් භාවිතා කරලා කොහොමද තනි බල්බයක් අපි ස්විච් එක කරා ඔන් ඔෆ් කිරීමේ පරිපථය නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔබගේ නිවසට අවශ්‍ය පරිදි මෙන්න මේ පරිපථය ඔබට යොදා ගන්න පුළුවන්. ඇතරම විදුලි කාර්මික ශිල්ප පිළිබඳ දැනුමක් නැති කෙනෙක්ට පවා මගේ වීඩියෝස් බලනවා නම් හොඳ දැනුමක්, වටිනා දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි මම පාවිච්චි කරන ස්විච් එක. මේකට කියන්නේ one can one way switch කියලා. ඉතින් ඔබට වෙළඳ පොලේදී ඒ නමින් ඉල්ලා ගන්න අපහසුතාවයක් තියෙනවා නම් තනි ස්විච් එකක් කියලා ඔබට ඉල්ලා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා වයර් ඇමිනියම් ස්ථාන දෙකක් තියෙනවා. මේ ආකාරයට ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් ස්විච් එකේ පැත්ත බලලා හරියටම ඔබ එය වයර් ඇමිනියම් සිදු කරගන්න ඕනේ. මේ තියෙන බටන් හෝල්ඩර් එකක් මේ සිවිලිමට නැත්තම් වෝල් එකට සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ස්විච් එක කරා මේ බල්බ් එකට කොහොමද සප්ලයි අපි ලබා දෙන්නේ කියලා. මේ ආකාරයට වයර් කැබලි කිහිපයක් මම අරගෙන තිනවා. මෙහිදී දුඹුරු පැහැති වයර් දෙකකුත් නිල් පාට පැහැති වයර් එකකුත් විදිහට. ඉතින් නිල් පැහැති ඔබ දන්නවා නියුට්‍රල් වයර් එක, ලයිව් වයර් දුඹුරු පැහැති වයර්. ඉතින් අපි බලමු කොහොමද පරිපථය නිර්මාණය කරගන්න, මොනවද ඒ සඳහා සැලකිය යුතු කරුණු කියලා. පරිපථයක් නිර්මාණය වීම සඳහා ඔබ දන්නවා ලයිව් වයර් එක සහ නියුට්‍රල් වයර් එක සම්බන්ධ වෙනවා. ඉතින් බල්බ් එකටත් එහෙමයි. වෝල්ටේජ් 230 තමයි මෙහිදී පරිපථයකට ලබා දෙන්නේ, නැත්නම් විදුලි බල්බ් එකකට හෝ ප්ලග් එකකට ලබා දෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඇම්පියර් 6 බේකරයකට ප්ලග් කොපමණද බල්බ් කොපමණද කියලා මගේ පෙර වීඩියෝ එක ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න බැලුවා නම් ඔබට මේ සඳහා හොඳ අවබෝධයක් එන්න ඇති. ඉතින් ඔබ දන්නවා පරිපථයක් නිර්මාණය කිරීමේදී පරිපථයක් සකසන්න පටන් ගැනීමේදී අපිට අවශ්‍ය ස්ථානයේ සිට DB board එකට තමයි ක්‍රමක්‍රමයෙන් වයර් ඇමිනීම සිදු කරලා ලබන්නේ. ඉතින් ඒ කියන්නේ ප්ලග් එකක් නම් ප්ලග් එකේ සිට තමයි අපි DB board එකට වයර් ඇද ගැනීම සිදු කරන ලබන්නේ. ඉතින් මේ විදිහට ස්විච් එකට ඩිරෙක්ට් ලයිව් වයර් එකක් බේකරේ අවුට් එකට අපි සම්බන්ධ කරගෙන ස්විච් එක වෙත ලබා දෙනවා. ඉතින් බේකර් එක ඔන් කරාම ඩිරෙක්ට් ලයිව් වයර් එක ස්විච් එකට පැමිණෙනවා. ඉතින් ස්විච් එකෙන් අපි දන්නවා ස්විච් එක හරහා තමයි බල්බ් එක ඔන් ඔෆ් වීම සිදුවන්නේ. ඉතින් ඒ කියන්නේ ස්විච් එකේ රිටර්න් වයර් එක නැත්නම් බල්බ් එකට ලයිව් වයර් එක ස්විච් එක හරහා තමයි පැමිණෙන්න ඕන. ඉතින් මේ ආකාරයට ස්විච් එකේ තව වයර් එකක් මම අරගෙන එම වයර් එක සම්බන්ධ කරනවා බටන් හෝල්ඩර් එක නැත්නම් බල්බ් හෝල්ඩර් එකේ ලයිව් පොසිෂන් එකට. ඉතින් ඔබ මේ තියෙන්නේ ඔබට දිස් වෙනවා දැන් මෙතන ඇනේ තුනක්, ඒ කියන්නේ සිදුරු තුනක් ඔබට මෙහිදී පෙනෙනවා. මෙතන ඇත්තටම එර්ත් එකක් තියෙනවා. එර්ත් එක අවශ්‍ය නැහැ බල්බ් එකකට. ඉතින් මෙහිදී මැද තියෙන්නේ දුමුරු පැහැති වර්ග වයරය සම්බන්ධ කරන ඇණය. ඊට මෙහා පැත්තෙන් තියෙන්නේ නියුට්‍රල් වයර් එක සම්බන්ධ කරන ඇණය. ඉතින් බල්බයක් ක්‍රියාත්මක වීම සඳහා මේ LED බල්බයක් නම් මෙතන අපි 230 තමයි මේ බල්බෙට ලබා දෙන්නේ. ඉතින් ඒ කියන්නේ ලයිව් වයර් එක මෙන්න මේ ආකාරයට හෝල්ඩර් එකේ මැද ඇනයට සවිකරණ ගැනීම සිදු කරන ලබනවා. එර්ත් වයර් එක ඇත්තටම අවශ්‍ය වන්නේ නැහැ බල්බ් එකකට. ප්ලග් එක කරනවා ඔබ දන්නවා එර්ත් වයර් එක අනිවාර්යයි කියලා. ඉතින් මෙහිදී දුමුරු පැහැති වයර් එකක් ඩිරෙක්ට් වයර් එකක් ස්විච් එකටත්, ස්විච් එකේ අවුට් එක නැත්නම් ස්විච් එකේ රිටර්න් වයර් එක දුමුරු පැහැ වයර් එකක් අපි බල්බ් එකේ ලයිව් පොසිෂන් එක නැත්නම් හෝල්ඩර් එකට ඇමිනීම සිදු කරනු ලබනවා. ඒ වගේම මෙහිදී ඔබට මතක තබා ගත යුතු කාරණාවක් තමයි හෝල්ඩර් එකේදී වයර් දෙක මාරුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔබ කනගාටුදායක වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙහිදී අපි දැන් මෙතන ගත්ත නිල් පාට වයර් එකක්, ඒ කියන්නේ නියුට්‍රල් වයර් එකක් මෙහිදී බල්බ් එකට මුලින්ම සම්බන්ධ කිරීම සිදු කරනු ලබන. එතකොට බල්බ් එකකට වයර් දෙකම සම්බන්ධ වෙලා අවසන්. ඒ කියන්නේ 230 වෝල්ටේජ් බල්බ් එකට ලැබෙනවා. ඉතින් මෙහිදී ඩිරෙක්ට් නියුට්‍රල් එකක්
තමයි මම මේ බල්බ් එකට ඔබට ලබා දීම මෙහිදී පෙන්눔 කරන්නේ. ඉතින් ඒ වගේම මේම ආකාරයට බල්බ් එක හරි ආකාර ස්ථානගත කරලා එම නිව්ට්‍රල් වයර් එක අපි රැගෙනනවා DB බෝඩ් එකේ නිව්ට්‍රල් බාර් එක වෙනකම්. ඒ වගේම තමයි යාළුවනේ මෙහිදී මට අමතක වෙච්ච කාරණාවක් තමයි මම මෙහිදී ඔබට වයර් ඇමනීම මෙසේ පෙන්නුවට ඉතින් ඔබ මතක තබා ගන්න ඕනේ DB බෝඩ් එක තමයි අපි අන්තිමටම වයරින් කරගන්නේ සීල්ම පරිපතවල රැහැන් DB බෝඩ් එක වෙනකම්ම පැමිණියාට පසුව තමයි අපි බෙදා හැරීමේ පූර්ව වයරින් කර ගැනීම සිදු කරනු ලබන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි තනි ස්විච් එකක් මගින් තනි බල්බ් එකක් දැල්වීමේ පරිපති නිර්මාණය කරගන්න. දැන් අපි වයර් සම්බන්ධ කරගෙන ඉවරයි බල්බ් එකට සහ සන් බොක්ස් එකට සිංගල් සන් බොක්ස් එකට. ඉතින් සිංගල් සන් බොක්ස් එකට දැන් අපි මෙම වයර් දෙක අපි ස්විච් එකට ඇමිනීම කරගන්න ඕනේ. ඉතින් මෙහිදී ඔබ සැලකිලිමත් යුතු කරුණක් තමයි මෙම ස්විච් එකේ අග්‍ර දෙකට වයර් මාරුණහොත් මේ සමහරට ස්විච් එකේ පහළට ස්විච් එක දැම්මම බල්බ් එක ඕෆ් වෙන්නත් ඉහළට ස්විච් එක දැම්මම බල්බ් එක දැල් වෙන්නත් පුළුවන්. ඒක නිසා හරි පැත්තට ඔබ වයර් සම්බන්ධ කිරීම කරගන්න. මොකද ස්විච් එක පල්ලෙහා පැත්තට දැම්මම තමයි බල්බ් එක දැල් වෙන්න ඕනේ. ඉහළට දැම්මම බල්බ් එක ඕෆ් වෙන්න ඕනේ. ඉතින් ඔබට මේ සඳහා මෙන්න මේ ආකාරයට මුලින්ම දැන් අපි බලමු මේ පරීක්ෂා කරලා කොහොමද පරිපතය සැකසුනේ කියලා. මුලින්ම මේන් ස්විච් එක ඔන් කරා, ඊට පස්සේ ස්ට්‍රිප් ස්විච් එක ඔන් කරා. දැන් අපි පරිපතය යොදපු බේකර් එක ඔන් කරගත්තා. ඉතින් උඩ පෙනෙනවා බේකර් එක ඔන් කරලා තියෙන්නේ. දැන් ටෙස්ටර් එකේ බල්බ් එක පත් වෙනවා. ඒ කියන්නේ ලයිව් වයර් එක බේකර් එක අවුට් වෙනවා. බේකර් එක හරහා අවුට් වෙනවා. දැන් ඔන්න ඔබට බලා ගන්න පුළුවන් බේකර් එක ඔන් කරාට පසුව ටෙස්ටර් එකේ ඉන්ඩිකේෂන් බල්බ් එක දැල් වෙනවා. ඔබ දන්නවා දැන් ස්විච් එකට වෙනකම්ම ලයිව් වයර් එක පැමිණලා තියෙන්නේ. ස්විච් එක ඕෆ් කරලා තියෙන හින්දා බල්බ් එක දැල්වීමකට අවකාශයක් නැහැ. ඉතින් අපි බලමු දැන් ඉන් එකට ඩිරෙක්ට් ලයිව් වයර් එක දැන් මෙතනට උඩ වෙනවා ටෙස්ට් එකට දැල් වෙනවා. දැන් ස්විච් එක ඕෆ් අවස්ථාවේ තියෙන්නේ. ස්විච් එක ඔන් කරාම අනිත් ඇනේටත් ඒ කියන්නේ අනිත් පොසිෂන් එකටත් ටෙස්ට් එකේ දැල් වෙනවා. ඉතින් මේ ආකාරයට බල්බ් එක දැන් දැල් වුණා. ස්විච් එක පල්ලෙහාට දැම්මහම දැන් බලමු ස්විච් එක පල්ලෙහාට දාලා බල්බ් එකේ නැත්නම් ස්විච් එකේ රිටර්න් වයර් එකටත් සප්ලයි පැමිණෙන දාලා ටෙස්ට් එකේ පත්තු වෙනවද කියලා. දැන් ඔබට පෙන්තර පේනවා ටෙස්ට් එකේ දැල් වෙනවා. ඉතින් ඒ කියන්නේ ස්විච් එක ඔන් කරොත් පමණයි බල්බ් එක දැල් වෙන්නේ. ඉතින් හරිම සරලයි. ප්‍රධාන ඔබ ගන්න දුඹුරු වයර් එකක් DB බෝඩ් එකේ සිට ස්විච් එක වෙතට. ඉතින් ස්විච් එක හරහා ඔබ යන්න ඕනේ බල්බ් එක වෙත දුඹුරු පාට වයර් එකක්. ඉතින් එතකොට පේස් වයර් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ඩිරෙක්ට් ඔබ නිව්ට්‍රල් එකක් බෙදා හැරීමේ පූර්වයෙන් කෙලින්ම අරගෙන යන්න බල්බ් එක වෙත. එතකොට බල්බ් එකට වෝල්ටේජ් 230 ලැබෙනවා. ස්විච් එක හරහා ලයිව් වයර් එක කැඩෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි සරල පරිපතයක් ඔබ නිර්මාණය කරගන්නේ. ඉතින් මෙහිදී ඔබට පුළුවන් නිවර්සකට එන්න පුළුවන් බල්බ ප්‍රමාණය සහ ප්ලග් ප්‍රමාණය මෙහිදී තීරණය කරගෙන කොහොමද පරිපතය යෙදුම් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔබට වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එක මගින් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නිතරම දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. ඉදිරියේදීත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. ඔබට සුබ දවසක්.